මේ රිපෝට් එකෙන් මම පෙන්නන්නේ ඩිස්ට්‍රිබියුටර් කෙනෙක්ගේ සමරීස් ටික අපි කොහොමද සිස්ටම් එක ඇතුලෙන් බලාගන්නේ කියලා. මුලින්ම සාමාන්‍ය විදිහට සිස්ටම් එකට ලොග් වෙලා වම් අත පැත්තේ තියෙන ඩිස්ට්‍රිබියුටර්ස් කියන මෙනු එකට යන්න. ගියපුවාම ඔයගොල්ලන්ට අදාළ ඩිස්ට්‍රිබියුටර්ස්ලා ලිස්ට් එක මෙන්න මේ විදිහට පෙන්නනවා. එතනින් ඔයාලට පුළුවන් කෙනෙක් සිලෙක්ට් කරගන්න හරි මෙන්න මෙතනින් සර්ච් කරලා හරි එක ඩිස්ට්‍රිබියුටර් කෙනෙක්ව මෙන්න මේ විදිහට ක්ලික් කරලා සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහේ වින්ඩෝ එකක් ඔයගොල්ලන්ට ඕපන් වෙනවා. මෙතනින් ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන summary reports කියන තැන දෙවනියට තියෙන summaries කියන මෙනු එකට යන්න. මේ මෙනු එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතනින් ඔයා reports ටික බලන date range එක select කරලා දාන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන drop down එකකින් අදාළ report එක load කරගන්න. පළවෙනියටම තියෙන්නේ purchasing කියන report එක. මෙතනදී ඔයාලට පෙන්නනවා අදාළ තෝරපු දින දෙක ඇතුළත item wise කොහොමද මේ distributor purchasing කරලා තියෙන්නේ කියලා. දිනෙන් දිනයට සහ අවසානයේට total එක VAT එකත් එක්කම සහ VAT එක නැතුව ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඊළඟට තියෙනවා report එකක් මෙන්න මෙතන GRN versus sales කියලා. මෙන්න මේ report එකේ පුළුවන් ඔයගොල්ලන්ට තෝරන ලද දින දෙක ඇතුළත කොහොමද GRN කරපු සහ sale කරපු quantities ටික මෙන්න මේ විදිහට item wise ඔයගොල්ලන්ට දිනෙන් දිනේ බලා ගන්නත් පුළුවන්. මෙන්න මෙතනින් total එක බලා ගන්නත් පුළුවන්. මෙන්න මෙතන මේ තැඹිලි පාටින් තියෙන්නේ ඒ දින දෙක ඇතුළතදී purchase කරපු ගාන සහ ඒ දින දෙක ඇතුළතදී විකුණපු ගාන. ඊළඟට report එකක් තියෙනවා මෙන්න මෙතන all invoices කියලා. මෙන්න මේ report එකේදී තියෙනවා තෝරන ලද දින දෙක ඇතුළත අපි තෝරපු distributorගේ total invoices ටික. මෙතනින් ඔයගොල්ලන්ට පුළුවන් invoices filter කරගන්න outstanding සාමාන්‍ය සහ VAT bill විදිහටත් මෙතනින් direct sales දාලා තියෙන්නේ මොන billද නැත්නම් order එකක් සහිතව bill දාලා තියෙන්නේ මොන billද කියලා මෙන්න මෙතනින් ඔයගොල්ලන්ට select කරලා බලා ගන්න පුළුවන්. එතකොට මේ විදිහට තමයි අපි sales ටික analyze කරගන්නේ. එතනින් එහාට ඊළඟට මෙතන තව report එකක් තියෙනවා discount bills කියලා. එතකොට අපිට පුළුවන් තෝරන ලද දින දෙක අතරදී discounts තියෙන bill issue කරලා තියෙනවද කියලා. ඊළඟට ඒ විදිහටම මෙන්න මේ විදිහට බලන්න පුළුවන් returns කියන එක තෝරලා return කරන bills මොනවා හරි return තියෙන bills මොනවා හරි තියෙනවද කියලා. මේ විදිහට තමයි අපි distributor කෙනෙක්ගේ summary reports ටික check කරන්නේ system එක පාවිච්චි කරලා.